ඔයා එහෙම් මෙහෙන් ඉගෙන ගන්න සෙන්ටෙන්ස් පැටර්න් සියල්ලම අද ඔයාට කතා කරන්න උගන්නනවා. අංක 1. මේකට කියන්න රිමෝට් එක කියලා. මේ ඇඟිල්ලට කියන්නේ මාපට ඇඟිල්ල කියලා. එයාට කියන්නේ කසුන් කියලා. මේ ගමට කියන්නේ රාගම කියලා. මේකට කියන්නේ පෑන කියලා. මේකට කියන්නේ ක්ලිප් එක කියලා. මේකට කියන්නේ හර්නෙල් කට්ට කියලා. ඕනම දෙයකට කතා කරන්නේ කොහොමද කියලා මේ බලන්න. මුලින්ම දාන්න මොකේකටද කතා කරන්නේ අදාළ දේ. මේකට කියන්න රිමෝට් එක. මේක නං this. ඒක වචන නිසා this is. කතා කරනවා කියන්නේ අඬ ගහනවා කියන එක. අඬ ගහනවට කියන්නේ අපි call කියලා. call. නමුත් past participle form එකෙන් තියන්න. This is called. එනම් මතක තියාගන්න this is called කියන්නේ මේකට කියනවා. මේකට කියන්න රිමෝට් එක. රිමෝට් එක නං රිමෝට් නං රිමෝට්. This is called a remote. එහෙනම් ඔබට මේ පැටර්න් එක පාවිච්චි කරලා ඕනම දෙයකට කියන්නේ මොකක්ද කියලා කියන්න පුළුවන්. එහෙනම් කියමු මේකට කියන්නේ පෑන. මේක නං this. ඒක වචන නිසා is. ඊට පස්සේ call කියන එකේ past participle. This is called පෑනක් කියලා කියන්නේ. එහෙනම් කියන පදේ අනිවාර්යෙන් දාලා තමයි අදාළ දේ දාන්නේ. This is called a pen. මේකට කියන්නේ පෑන කියලා. මේකට කියන්නේ කැමරාව කියලා. එහෙනම් මේ පැටර්න් එකමයි මේකට කියන්නේ නම් this is called. This is called කැමරාව. එකක් කියලා කියන එක දාන්න. කැමරා නං කැමරා. එනම් මේ පැටර්න් එක පාවිච්චි කරලා බලන්න. මේ ගමට කියන්නේ බදුල්ල කියලා. මේ ගම නං this village. ඒක වචන නිසා is. ඊට පස්සේ called. This village called. මොකක් කියලාද කියන්නේ බදුල්ල. බදුල්ල නං බදුල්ල. එතකොට මෙතන බදුල්ල කියලා ලියනකොට දාන්න බෑ. මොකද නමක්. එයාට කියන්නේ කසුන් කියලා. එයා නං he. ඒක වචන නිසා is. He is. කතා කරනවා නං call. හැබැයි past participle. He is called. එයාට කියනවා. මොකක් කියලාද කියන්නේ? කසුන් කියලා. එහෙනම් අදාළ කතා කරන විදිහ දාන්න ඊට පසුව. He is called කසුන්. කසුන් කියනකොට දාන්න බෑ. මේ ගස්වලට කියන්නේ පතොක් ගස් කියලා. මේ නං this. ගස් නං trees. හැබැයි මේ කියනකොට ඔබ හංගවන්නේ ගස් බහුවචනයි. එහෙනම් ඔබට this කියන පදේ දාන්න බෑ. ඔබ this කියන එකේ බහුවචන එක දාන්න. බහුවචන එක තමයි these. එහෙනම් this කියන්නේ ඒක වචනයි. these කියන්නේ බහුවචනයි. This tree මේ ගහ. These trees මේ ගස්. is දාන්න බෑ බහුවචන නිසා. These trees are called. මේ ගස් වලට කියන්නේ පතොක් ගස් කියලා. පතොක් වලට අපි කියනවා cactus. Cactus. These trees are called cactus. මේ ගස් වලට කියන්නේ පතොක් ගස් කියලා. එහෙනම් ඕනම දෙයකට කතා කරන්නේ කොහොමද කියලා මේ පැටර්න් එක පාවිච්චි කරලා ලියන්න. අංක 2. මං දිවුරන්නම් මම ඒක ගත්තේ නෑ. මම දිවුරන්නම් මම එහෙ ගියේ නෑ. මං දිවුරන්නම් ආයේ මං බොරු කියන්නේ නෑ. මම දිවුරන්නම් මම යාව දන්නේ නෑ. ඔබ ඕනම දෙයක් මම දිවුරන්නම් කියලා මෙන්න මෙහෙම කියන්න. මම නං අයි. දිවුරනවා නම් අපි කියනවා swear කියලා. I swear. මම දිවුරනවා. මම දිවුරන්නම් මම එහෙ ගියේ නෑ. මම දිවුරන්නම් I swear. මම එහෙ ගියේ නෑ. මම නං අයි. මම ගියේ නෑ. ඕනම දෙයක් අතීතයේදී කරේ නෑ කියලා කියන්න. ඔබ did not සමග ක්‍රියාපදේ දාන්න. එහෙනම් did not ක්‍රියාව තමයි යනවා go. එහෙනම් there. I did not go there.
මතක තියාගන්න දෙය කියන වචනය here කියන වචනය ලියනකොට in on at වගේ පද දාන්න අවශ්‍ය නැහැ. නිකම්ම දාන්න. I swear මම දිවුරනවා I did not go there. මං එහෙ ගියේ නැහැ. එහෙනම් මේ පැටර්න් එක පාවිච්චි කළා ඔබට මේ විදිහේ ඕනම අදහසක් කියන්න පුළුවන්. බලන්න මම දිවුරනවා මං එයාව දන්නේ නැහැ. මම දිවුරනවා මම නං අයි ක්‍රියාව තමයි swear දිවුරනවා. ඊට පස්සේ කමාවක් දාලා ඔබ මොකක්ද දිවුරන්නේ කියලා ලියන්න වාක්‍යකින්. I swear මම දිවුරනවා මම එයාව දන්නේ නැහැ. මම නං අයි දන්නව නං නෝ. හැබැයි දන්නේ නැත්තම් ඕනම දෙයක් කරන්නේ නැහැ කියලා කියන්න ඔබ දාන්න don't කියන පදය ක්‍රියාවට පෙර. I don't know මම දන්නේ නැහැ. මම දිවුරන්නම් මම ඔයාගේ ෆෝන් එක ගත්තේ නැහැ. මම දිවුරනවා මම නං අයි දිවුරනවා නං swear. මම ඔයාගේ ෆෝන් එක ගත්තේ නැහැ. එහෙනම් ලියන්න. මම යම් දෙයක් අතීතේ කරේ නැත්තම් did not සමග ක්‍රියාව. ගන්නව නං take. හැබැයි ගත්තේ නැහැ කියලා කියන්න ක්‍රියාපදයට පෙර දාන්න did not. I did not take මම ගත්තේ නැහැ. මොකක්ද? ඔයාගේ ෆෝන් එක. ඔයාගේ නං your. ෆෝන් එක නං phone. I swear මන් දිවුරනවා I did not take your phone. එහෙනම් ඔබට මේකෙන් මෙවැනි ඕනම අදහසක් කියන්න පුළුවන්. පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මම දිවුරනවා මම කියන්නේ ඇත්ත. අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් හැටියට ලියන්න. මම මේ කල්පනා කරේ කවුද ඊයේ කෝල් කරේ කියලා. මම මේ බැලුවේ එයා කොහෙද ගියේ කියලා. මම මේ බැලුවේ මම කොහෙද ෆෝන් එක තිබ්බේ කියලා. මම මේ කල්පනා කරේ මොන කමිස්සෙද අඳින්නේ කියලා. මම කල්පනා කරේ කොහෙද මගේ ෆෝන් එක කියලා. බලන්න මම නං අයි මම ටිකක් කල්පනා කරලා බලනව නම් අපි කියන wonder කියලා. I wonder. wonder කියන්නේ ක්‍රියාවක් නිකන් සැකෙන් වගේ කල්පනා කරලා බලනවා. එහෙනම් ඊට පස්සේ දාන්න ඔබ කල්පනා කරලා බලන දේ. මම කල්පනා කරලා බලන්නේ මගේ ෆෝන් එක මම කොහෙද තිබ්බේ කියලා. එහෙනම් ලියමු. I wonder මම කල්පනා කරලා බලනවා කොහෙද මම තිබ්බේ කොහෙද නං where. මම තැබුවා නම් මම නං I. ඕනම දෙයක් තබනවා නම් put. where I put මම කොහෙද දැම්මේ. මගේ ෆෝන් එක මගේ නම්මයි ෆෝන් එක නං phone. I wonder where I put my phone. I wonder මම මේ බැලුවේ where I put කොහෙද මම දැම්මේ my phone මගේ ෆෝන් එක. එහෙනම් මේ පැටර්න් එක පාවිච්චි කරලා මෙවැනි ඕනම අදහසක් කියන්න පුළුවන්. මම මේ බැලුවේ කවුද මට කෝල් කරේ කියලා. මම නං අයි මම කල්පනා කරලා බලනවා නං I wonder. මොකක්ද කල්පනා කරලා බලන්නේ? කවුද මට කෝල් කරේ කියලා. කවුද නං who කෝල් කරා නං called. who called මට නං me. I wonder who called me. මම බැලුවේ කවුද මට කෝල් කරේ කියලා. මම බැලුවේ එයා කොහොමද මේක කරේ කියලා. මම නං අයි කල්පනා කරලා බලනවා නං wonder. I wonder කොහොමද එයා මේක කරේ කියලා. කොහොමද නං how. එයා නං he. එයා කරා නං කරනවා නං do. හැබැයි කරා නං did. how he did. ඒක නං it. I wonder මම මේ බැලුවේ how කොහොමද he did එයා කරේ it ඒක. මම මේ බැලුවේ එයාලා කොහෙද ගියේ කියලා. මම නං I කල්පනා කරලා බලනවා නං wonder කොහෙද එයාලා ගියේ කියලා. කොහෙද නං where එයාලා ගියා. එයාලා නං they ගියා නං went. මතක තියාගන්න question එකක් ප්‍රශ්නයක් වගේ ඇහුවට ප්‍රශ්නයක් නොවන නිසා ඔබ වාක්‍යයක් විදිහට ලියන්න ඕනේ. where they went එයාලා ගියේ කොහෙද? ඒක ප්‍රශ්නයක් නෙමෙයි. where did they go අන්න ඒක ප්‍රශ්නයක්. නමුත් ඒ ක්‍රමයට මේක ලියන්නේ නැහැ. මම මේ බැලුවේ පාටියට මොකක්ද අඳින්නේ කියලා. මම නං අයි මම කල්පනා කරලා බලනවා නං wonder. මොකක්ද කල්පනා කරලා බලන්නේ? මම මොකක්ද ඇඳිය යුත්තේ? මොකක්ද නං what මම ඇඳිය යුතුයි. මම නං අයි
යම් දෙයක් කළ යුතුයි නං should කියන පදේ සමග ක්‍රියාව දාන්න. ඇඳිය යුතුයි. යුතුයි නං should අඳිනවා නං wear. I wonder මම බැලුවේ what මොකක්ද I should wear. මම අඳින්න ඕනේ. එහෙනම් ඔබට මේ පැටර්න් එක පාවිච්චි කළා මෙවැනි ඕනම අදහසක් කියන්න පුළුවන්. අංක 4. ඔයා මේ බස් එකේ ගියා නම් හරි නිල් පෑනෙන් ලිව්වා නම් හරි ඕනම දෙයක් සාපේක්ෂව වඩාත් හරි දේ කරන්න. වඩාත් ගැළපෙන දේ කරන්න. මෙන්න මෙහෙමයි. මම බස් එකේ ගියා නම් හරි මුලින්ම ක්‍රියාව කරන්න ඊට පස්සේ මේ කියන පදේ හෝ එහෙම නැත්තම් might කියන පදේ සමග as well. I might as well. I may as well. මේ සහ might පද දෙකේම එකම තේරුම. එහෙනම් කැමති පදයක් දාන්න. මොනවා කරා නම් හරිද කියලා ක්‍රියාව base form එකෙන් තියන්න. I might as well. මම බස් එකේ ගියා නම් හරි ක්‍රියාව තමයි යනවා go. බස් එකෙන් නම් by bus. කළුවර වැටීගෙන එන්නේ අපි පිටත් වුණා නම් හරි දැන්. කළුවර වැටීගෙන එන්නේ කළුවර වැටෙනවා හිම වැටෙනවා වහිනවා ස්වභාවික දේවල් it කියන පදේ පාවිච්චි කරලා කියන්නේ. කළුවරයි නම් අපි කියනවා dark. හැබැයි කළුවර වැටෙනවා කියලා ක්‍රියාවක් හැටියට ඔබ ඊට ඉස්සරහින් get කියන පදේ දාන්න. get dark කළුවර වෙනවා. හැබැයි දැන් කළුවර වැටෙනවා නම් ඔබ දාන්න ඕනේ දැන් සිද්ධ වෙමින් තියෙනවා නම් am is ආත් එක්ක ing form එක. එහෙනම් get කියන ක්‍රියාව ing form එක. It's getting dark කළුවර වේගන එන්නේ. ඉතින් අපි පිටත් වුණා නම් හරි දැන්. ඉතින් නම් so අපි පිටත් වුණා නම් හරි ක්‍රියාව කරන්නේ අපි පිටත් වුණා නම් හරි කියන එක ඔබ මේ as well සමග ලියන්න. එහෙනම් we might as well. might as well සමග ක්‍රියාව දාන්න අන්න එවිට ඔබට ඒ ක්‍රියාව කිරීම තමයි වඩාත් ගැළපෙන දේ කියලා කියන්න පුළුවන්. එහෙනම් we might as well පිටත් වෙනවා නම් leave. දැන් නම් now. It's getting dark. කළුවර වැටීගෙන එන්නේ. So ඉතින් we might as well leave. අපි පිටත් වුණා නම් හරි. අපි පීසා එකක් කෑවා නම් හරි ක්‍රියාව කරන්නේ අපි we ඔබ ක්‍රියාව දාන්න might as well හෝ may as well සමග. එහෙනම් we might as well නම් මොනවා කරා නම් හරිද? කෑව නම් තමයි හරි. එහෙනම් might as well eat. පීසා එකක් නම් pizza නම් pizza. We might as well eat a pizza. අපි පීසා එකක් කෑව නම් හරි. මම යාට ඇත්ත කිව්වා නම් හරි ක්‍රියාව කරන්නේ මම මොනවා කළා නම් හරිද වඩාත් ගැළපෙනවද කියලා may as well might as well සමග දාන්න. එහෙනම් may as well මොනවා කළා නම් හරිද ඇත්ත කිව්වා නම් කියනවා නම් tell. යම් දෙයක් කාට හරි කියනවා නම් tell කියන පදේ දාන්න. tell කියන පදෙන් පස්සේ කාටද කියන්නේ කියලා අනිවාර්යෙන්ම දාන්න ඕනේ. එහෙනම් tell එයාට තමයි කියන්නේ එයා නම් her. I may as well tell her. මම යාට පැවසුවා නම් හරි. ඇත්ත නම් truth. හැබැයි truth කියන වචනේ ලියනකොට ඔබ the කියන පදේ අනිවාර්යෙන් භාවිතා කරන්න ඕනේ. මොකද truth ඇත්ත එක ඇත්තයි තියෙන්නේ. ඒක නිසා the කියන පදේ අනිවාර්යෙන් දාන්න. I may as well tell her the truth. මම යාට ඇත්ත කිව්වා නම් හරි. අංක 5. මම දන්න එකම දේ තමයි එයා මෙහෙ වැඩ කරන්නේ. මම දන්න දේ තමයි එයාලා මේ ගමේ ජීවත් වෙන්නේ. මම දන්න එකම දේ තමයි මේ ඉඩම අයිති මගේ යාළුවෙක්ට. එහෙනම් ඔබ දන්න එකම දේ මම දන්න එකම දේ කියලා ලියන්න. සියලුම දේ නම් all. මම දන්න නම් මම නම් I දන්න නම් no. all I know මම දන්න සියලුම දේ මම දන්න එකම දේ
වෙන්නේ නම් is. මොන දේද දන්නේ කියලා ඔබ that කියන පදෙන් පසුව ලියන්න. එනම් that සමග ඔබ දන්න එකම දේ ලියන්න. මම දන්න එකම දේ තමයි යා මෙහි වැඩ. මම දන්න එකම දේ තමයි. එනම් all I know is that. that කියන පදෙන් පසුව ඔබ දන්න එකම දේ ලියන්න. එයා මෙහි වැඩ කරන්නේ. එයා නම් he. එයා ඉන්නවා නම් is. වැඩ කර ඉන්නවා නම් working. He's working. එයා වැඩ කරන්නේ. මෙහි නම් here. All I know is that මම දන්න එකම දේ තමයි he's working here. එයා මෙහි වැඩ කරන්නේ. මම දන්න එකම දේ තමයි යාලා කොළඹ ජීවත් වෙන්නේ. එහෙනම් මම දන්න එකම දේ තමයි all I know is that. all I know is that කියන එකෙන් පසුව ඔබ දන්න එකම දේ වාක්‍යයකින් ලියන්න. all I know is that එයාලා කොළඹ ජීවත් වෙන්නේ. එයාලා නං දේ ජීවත් වෙනවා නං ලිව්. කොළඹ නං කොළඹ නං කළම්බු. හැබැයි කොළඹ තුල කියන අදහස ගන්න in කියන පදේ දාන්න ඕනේ. එනං in කළම්බු. all I know is that මම දන්න එකම දේ they live in Colombo. එයාලා කොළඹ ජීවත් වෙන්නේ. මම දන්න එකම දේ තමයි යාලට ටවුමේ කඩයක් තියෙනවා. මම දන්න එකම දේ තමයි all I know is that. මොකක්ද ඔබ දන්න එකම දේ that කියන පදෙන් පසුව ලියන්න. එයාලට ටවුමේ කඩයක් තියෙනවා. එයාලා නම් දේ එයාලට තියෙනවා. යම් දෙයක් කාට හරි තියෙනවා නම් have has. එහෙනම් බහුවචන නම් have. they have. මොනවද තියෙන්නේ? කඩයක්. කඩයක් නම් එකක් නම් කඩේ නම් shop. all I know is that මම දන්න එකම දේ තමයි they have a shop. එයාලට කඩයක් තියෙනවා. කොහෙද තියෙන්නේ? ටවුමේ. ටවුමේ නම් ටවුම තුලනේ. තුල නම් in. ටවුම නම් the town. එනම් මේ වගේ ඕන අදහසක් මේ පැටර්න් එක පාවිච්චි කරලා කියන්න පුළුවන්. අංක 6. වැස්සොත් මොකෝ වෙන්නේ? මම අද ආවොත් මොකෝ? මම දැන් ගියොත් මොකද? මේ රිමෝට් එක වැඩ කරේ නැත්තම් මොකද වෙන්නේ? මට බස් එක මිස් වුණොත් මොකද? ඔයා එක්සෑම් එක ෆේල් වුණොත් මොකෝ වෙන්නේ? ඕනම දෙයක් වුවහොත් මොකද කියලා අහන්න මෙන්න මේ පැටර්න් එක පාවිච්චි කරන්න. මම ගියොත් අද මොකද වෙන්නේ? මොකද නම් what? මම ගියහොත් යම් දෙයක් වුවහොත් නම් if කියන පදේ දාන්න. if කියන්නේ වුවහොත් එනම් මොනවා වුවහොත්ද? මම අද යනවා නම්. මම නම් I යනවා නම් go. අද නම් today. මොකද වෙන්නේ? if I go today. මම අද ගියොත්. හැබැයි මේක ගියා කියලා තිබ්බට වර්තමානෙන් තියන්න ඕනේ. මොකද ක්‍රියාව වර්තමානේ තියෙන්නේ. ඒක නිසා go කියලා තියන්න ඕනේ. එහෙනම් මේ පැටර්න් එක පාවිච්චි කළා ඔබට මෙවැනි ඕන අදහසක් කියන්න පුළුවන්. මම විභාගේ ෆේල් වුණොත් මොකද? මොකද නම් what? මම විභාගේ ෆේල් වුණොත්. යම් දෙයක් වුවහොත් නම් if. මොනවා වුවහොත්ද? මම ෆේල් වුණොත්. මම නම් I ෆේල් වෙනවා නම් ෆේල්. විභාගේ නම් the exam. what? මොකද වෙන්නේ? if I fail the exam. මම විභාගේ ෆේල් වුණොත්. මේක වැඩ කරන්නේ නැත්තම් මොකද? මොකද නම් what? මේක වැඩ කරන්නේ නැති වුණොත්. යම් දෙයක් වුණොත් කියලා කියන්න if. මොනවා වුණොත්ද? මේක වැඩ කරන්නේ නැති වුණොත්. එහෙනම් මේක නම් this. වැඩ කරනවා නම් work. හැබැයි වැඩ කරන්නේ නැහැ කියලා කියන්න ඔබ දාන්න don't කියන පදය. හැබැයි don't දැම්මොත් වැරදි. මොකද මේක කියන්නේ ඒක වචනයි. ඒක වචනේ වට don't දාන්න බෑ. ඔබ don't කියන එකේම ඒක වචන පදේ තමයි doesn't. what? මොකද වෙන්නේ? if this doesn't work. මේක වැඩ කරන්නේ නැත්තම්. මම ඔයාට රැට කෝල් එකක් දුන්නොත් මොකද? මොකද නම් what? මම ඔයාට රැට කෝල් එකක් දුන්නොත්. වුවහොත් නම් if කියන පදේ සමග මොනවා වුණොත්ද? මම ඔයාට කෝල් එකක් දුන්නොත්.
එනම් මම නං අයි මම ඔයාට කෝල් කරනවා නං කෝල් ඔයාට නං you I call you රෑට රෑනං night හැබැයි අද රෑට නං tonight what මොකද වෙන්නේ if I call you මම ඔයාට කෝල් කරොත් tonight අද රෑට කඩේ වහලනම් මොකද කරන්නේ මොකද කරන්නේ නම් මොකද නං what කඩේ වහලා නම් යම් දෙයක් වුණොත් වෙනව නම් කියලා කියන්න if කියන පදය එනම් මොනවා වෙනව නම්ද කඩේ වහනවා නම් කඩේ නං the shop වහලා නම් shop කියන්නේ ඒක වචනයි එහෙනම් am is වලින් is වහලා නම් අපි කියන්නේ closed කියලා what මොකද if the shop is closed කඩේ වහලා නම් අද නං today මතක තියාගන්න ඕනම දෙයක් වෙනවනම් මොකද වෙන්න කියලා කියන්න මේ පැටර්න් එකෙන් ඕන අදහසක් කියන්න පුළුවන්. අංක 7. ඔයා ගෙදර ගිය ගමම්ම මට කෝල් එකක් දෙන්න. මම නැගිට්ට ගමම්ම ඔයාට මෙසේජ් එකක් දාන්නම්. එයා මාව දැක්ක ගමම්ම hina වුණා. මම මේ වැඩේ ඉවර කරපු ගමම්ම එන්නම්. යම් දෙයක් උන ගමම්ම කියන අදහස ගන්න ඔබ දාන්න as soon as කියන කොටස. as soon as කියන්න උන ගමම්ම එහෙනම් බලමු මම හැරුණ ගමම්ම ඔයාට මෙසේජ් එකක් දාන්නම් මම දාන්නම් මෙසේජ් එකක් ක්‍රියාව කරන්නේ මම දානව නම් අපි කියන්නේ මෙසේජ් එකක් යවනවට send කියලා හැබැයි දාන්නම් කියලා අනාගතෙන් කියන්නේ අනාගතයෙන් නම් ඔබ ඕනම ක්‍රියාවක් අනාගතයට ගෙනියන්න will කියන පදේ දාන්න I will send මම දාන්නම් මෙසේජ් එකක් නං මෙසේජ් එකක් a message I will send a message මං ඔයාට මෙසේජ් එකක් එවන්නම් මම හැරුණ ගමම්ම ඕනම දෙයක් උන ගමම්ම නං as soon as එහෙනම් as soon as වලට පසුව මොනවා උන ගමම්මද කියලා දාන්න මම හැරුණ ගමම්ම මම නං අයි ඇහැරෙනවා නං wake up එයා මාව දැක්ක ගමම්ම hina වුණා ක්‍රියාව කරන්නේ එයා hina වුණා එයා නං she එයා කරන දේ තමයි hina වෙනවා hina වෙනවා නං smile හැබැයි hina වුණා කියලා අතීතයට යවන්න smiled she smiled එයා hina වුණා මාව දැක්ක ගමම්ම යම් දෙයක් උන ගමම්ම නං as soon as එනම් මොනවා උන ගමම්මද කියලා ඊට පසුව තියන්න එයා මාව දැක්ක ගමම්ම එයා නං she එයා මාව දකින්නව නං see හැබැයි දැක්ක කියලා අතීතයට යවන්න ඕන හැබැයි අතීතයට යවන්න ඕනේ එයා මාව දැක්ක ගමම්ම එහෙනම් see කියන එක අතීතයට යන්න ඕනේ saw she saw මාව නං me බලන්න as soon as වලට කලින් තියෙන වාක්‍ය smiled අතීතෙන් තියෙන්නේ එහෙනම් as soon as වලට පසුව තියෙන වාක්‍යත් අතීතෙන් තියෙන්නේ මොකද ඔය දෙකම එකම වෙලාවක වගේ වෙන්නේ උන ගමම්ම පළවෙනි වාක්‍ය as soon as වලට කලින් තියෙන වාක්‍ය අනාගතේ කරන්නම් දෙවෙනි වාක්‍ය වර්තමානයේ එහෙනම් පළවෙනි වාක්‍ය අතීත නම් දෙවෙනි වාක්‍ය අනිවාර්යෙන් අතීතේ පළවෙනි වාක්‍ය අනාගතේ නම් දෙවෙනි වාක්‍ය වර්තමානයේ මේ නීතිය අනික් සියලුම conjunctions වලට අදාළයි when after before මෙවැනි පදවලින් වාක්‍ය සම්බන්ධ කරනකොට මේ නීතිය වළංගුයි මම එන්නම් මේක ඉවර කරපු ගමම්ම මම එන්නම් මම නං අයි එනවනං කම් එන්නම් කියලා අනාගතෙන් කියන්න ඕනේ එහෙනම් ක්‍රියාවට පෙර දාන්න will I will come මම එන්නම් මේක ඉවර කරපු ගමම්ම ඕනම දෙයක් කරපු ගමම්ම කියලා කියන්න as soon as එනම් මොනවා වුණ ගමම්මද මම මේක ඉවර කරපු ගමම්ම මම අයි ඉවර කරනවා නම් finish මේක නං this බලන්න as soon as වලට කලින් තියෙන වාක්‍ය අනාගතේ නම් දෙවෙනි වාක්‍ය වර්තමානයේ මම වැඩ ඉවර කරපු ගමම්මයි පිටත් උනේ මම පිටත් වුණා නම් අයි පිටත් වෙනවා නම් leave
හැබැයි පිටත් වුණා කියලා කියන්න අතීතයට දාන්න leave කියන එකේ අතීත කාලේ left. I left. වැඩ ඉවර කරපු ගමම්ම ඕනම දෙයක් උන ගමම්ම නං as soon as. එහෙනම් මොනවා උන ගමම්මද? වැඩ ඉවර කරපු ගමම්ම. එහෙනම් මම වැඩ ඉවර කරපු ගමම්ම මම නං අයි ඉවර කරනවා නං finish. වැඩ නං මගේ වැඩ මගේ නම් අයි වැඩ නං work. මේ වාක්‍ය හරිද වැරදි? බලන්න as soon as වලට කලින් වාක්‍ය අතීතේ නම් ඔබට තේරෙනවා ඔය වාක්‍ය දෙකම අතීතේ තමයි සිද්ධ වුණේ කියලා. මොකද එක දෙයක් උන ගමම්ම අනිත් දේ වුණා. එහෙනම් පළවෙනි වාක්‍ය අතීතේ නම් දෙවෙනි වාක්‍යත් finish කියන එක අතීතයට යන්න ඕනේ. එහෙනම් I finished. එහෙනම් මතක තියාගන්න යම් දෙයක් උන ගමම්ම කියලා කියන්න ඔබට as soon as කියන කොටස භාවිතා කරන්න පුළුවන්. ඔට්ටුයි ඔයාට මේ මුළු පීසා එකම කන්න බෑ. ඔට්ටුයි ඔයාට මේ ගාන නම් හදන්න බෑ. ඔට්ටුයි ඔයාට ප්‍රශ්න ඔක්කොටම හරියට උත්තර දෙන්න බෑ. ඕනම දෙයක් ඔට්ටුයි කරන්න බෑ කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපි ඔට්ටුයි කියලා කාට හරි චැලෙන්ජ් කරනවා නම් ඔබ පාවිච්චි කරන්න bet කියන පදය. bet කියන්නේ ඔට්ටු වෙනවා. එහෙනම් බලන්න ඔට්ටුයි ඔයාට මුළු පීසා එකම කන්න බෑ. ඒ කියන්නේ මම ඔට්ටු වෙනවා ඔයාට මුළු පීසා එකම කන්න බෑ කියලා. මම ඔට්ටු වෙනවා. මම නම් ක්‍රියාව කරන්නේ අයි. මම කරන දේ තමයි ඔට්ටු වෙනවා. ඔට්ටු වෙනවා නම් bet. I bet. එහෙනම් මොනවද මම ඔට්ටු වෙන්නේ? ඔයාට මුළු පීසා එකම කන්න බෑ කියලා. ඔයාට බැයි නම් you ඔයා බැයි නම් can't. You can't. ඔයාට බෑ. මොනවා කරන්නද? කනව නම් eat. මුළු පීසා එකම නම් අපි කියනවා the whole pizza. the whole කියන පදෙන් අදහස් වෙන්නේ සම්පූර්ණ කොටසම. the whole pizza. ඔට්ටුයි ඔයාට ප්‍රශ්න ඔක්කොටම හරියට උත්තර දෙන්න බෑ. ඔට්ටුයි කියන්නේ මම ඔට්ටු වෙනවා මම නං අයි ඔට්ටු වෙනවා නං bet. මොනවද ඔට්ටු වෙන්නේ? ඔයාට ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න බෑ කියලා. ඔයාට බැයි නං ඔයා නං you බැයි නං can't. බැරි මොනවා කරන්නද? උත්තර දෙන්න. උත්තර දෙනවා නං answer. සියලුම ප්‍රශ්න වලට සියලුම නං all. සියලුම ප්‍රශ්න නං all the questions. ඔට්ටුයි ඔයාට මේ ගාන විසඳන්න බෑ. ඔට්ටුයි නං I bet. මොනවද ඔට්ටු වෙන්නේ? ඔයාට බෑ කියලා. ඔයාට බැයි නං you can't. මොනවා කරන්නද බැරි? විසඳනවා නම් අපි කියනවා solve. You can't solve. මේ ගාන නම් මේ නම් this. මේ ගණිත ගැටලුව නම් ගණිත ගැටලුවට අපි කියනවා sum. I bet you can't solve this sum. ඔයාට මේ ගණිත ගැටලුව නම් විසඳන්න බෑ ඔට්ටුයි. එහෙනම් මතක තියාගන්න ඔට්ටුයි කියලා මෙන්න මේ විදිහට කාට හරි අභියෝග කරන්න පුළුවන් අංක 9. මට නිකන් අද වැඩට යන්න බෑ වගේ. මට නිකන් පීසා එකක් කන්න වගේ හිතෙනවා. ඔයාට නිකන් වීඩියෝ ගේම් එකක් ගහන්න වගේ හිතෙනවද? මට නිකන් තේ එකක් බොන්න වගේ හිතෙනවා. මට පොඩි නිින්දක් දාන්න වගේ හිතෙනවා. මට අද රැට එළියෙන් කන්න වගේ හිතෙනවා. ඕනම දෙයක් කරන්න වගේ හිතෙනවා. මෙන්න මෙහෙම ලියන්න. මුලින්ම ක්‍රියාව කරන්න. මට හිතෙනවා මම නං අයි. හිතෙනවා කියන්නේ දැනෙනවා කියන එක. දැනෙනවා නම් feel. මොනව කරන්න වගේද? වගේ නම් like. like කියන්නේ වගේ. I feel like. මට දැනෙනවා like වගේ. මොනව කරන්න වගේද දැනෙන්නේ කියලා ක්‍රියාව ing form එකෙන් තියන්න. මට නිකන් කන්න වගේ හිතෙනවා. එහෙනම් ක්‍රියාව ing form එකෙන් කනවා නම් eat. eating ing. එහෙනම් ඔබට ඕනම දෙයක් කරන්න වගේ හිතෙනවා නම් I feel like. මොනවා කරන්නද හිතෙන්නේ කියලා ක්‍රියාව ing form එකෙන් තියන්න. මට නිකන් ෆිල්ම් එකක් බලන්න වගේ හිතෙනවා. මට හිතෙනවා නම් මම නං අයි දැනෙනවා නම් feel. මොනවා කරන්න වගේද? වගේ නං like. මොනවා කරන්න වගේද? ෆිල්ම් එකක් බලන්න.
ක්‍රියාව දාන්න බලනවා watch. හැබැයි ing form එකෙන් watching. I feel like watching. ෆිල්ම් එකක් නං ෆිල්ම් එක නං a film. I feel like watching a film. මට ෆිල්ම් එකක් බලන්න වගේ හිතෙනවා. මට දවල් නින්දක් දාන්න වගේ හිතුණා. මම නං අයි හිතෙනවනං දැනෙනවනං ෆීල්. හැබැයි අතීතයේදී දැනුණ කියලා කියන්න ෆීල් කියන එක අතීතට ගෙනියන්න. එහෙනම් ෆීල් කියන එකේ අතීත කාලය felt. I felt මට දැනුණා. මොනවා කරන්න වගේද දැනුනේ? like වගේ. ක්‍රියාව දාන්න පොඩි නින්දක් දාන්න වගේ දවල්ට නිදාගන්නව නම් අපි කියනවා take a nap කියලා. හැබැයි take a nap කියන්නේ ක්‍රියාවක්. එහෙනම් ක්‍රියාව ඔබ තියන්න ඕනේ ing form එකෙන්. එහෙනම් take කියන ක්‍රියාව ඔබ ing form එකට ගන්න. I felt like මට දැනුණා like taking a nap. පොඩි නින්දක් දාන්න වගේ. එහෙනම් මතක තියාගන්න feel කියන එක ඔබට වෙනස් කරලා දැනුණ දැනේවි දැනෙනවා කියලා විවිධ අදහස් වලින් කියන්න පුළුවන්. මට ඊයේ හවස පීසා එකක් කන්න වගේ හිතුණා. ක්‍රියාව කරන්නේ මට හිතුණා දැනෙනවා නම් feel. හැබැයි දැනුණා කියලා අතීතයට ගෙනියන්න felt. I felt like. මොනව කරන්න වගේද? ක්‍රියාව දාන්න. කනවා නම් eat. හැබැයි ing form එක eating. I felt like eating. මට කන්න වගේ හිතුණා පීසා එකක් නං පීසා නං පීසා. ඊයේ හවස නං in the evening. ඊයේ නං yesterday. ඔයාට පොතක් කියවන්න වගේ හිතෙනවද? බලන්න ප්‍රශ්නයක්. ඔයාට හිතෙනවා ඔයා නං ඔයාට දැනෙනවා නං feel. මොනව කරන්න වගේද කියලා වගේ නං like. මොනව කරන්න වගේද? පොතක් කියවන්න වගේ කියවනව නං read. හැබැයි ක්‍රියාව ing form එකෙන් reading. පොතක් නං a book. හැබැයි ප්‍රශ්නයක් හැටියට අහනවා නම් මේක බහුවචන නිසා ඔබ ඉස්සරහට ප්‍රශ්නයක් අහන්න දාන්න do. Do you feel like reading a book? ඔයාට පොතක් කියවන්න වගේ හිතෙනවද? එහෙනම් මතක තියාගන්න මේ වාක්‍ය රටාව වෙනස් කරලා ඔබට ප්‍රශ්න අහන්නත් පුළුවන්. මට වැඩට යන්න වගේ අද හිතෙන්නේ නැහැ. මට හිතෙනවා නම් I feel. හැබැයි මට හිතෙන්නේ නැහැ. ඕනම දෙයක් කරන්නේ නැහැ කියලා කියන්න ක්‍රියාපදයට පෙර දාන්න don't. I don't feel. මට දැනෙන්නේ නැහැ. මොනවා කරන්න වගේද? වගේ නම් like. වැඩට යනවා නම් going. වැඩට නම් to work. I don't feel like going to work. මට වැඩට යන්න වගේ හිතෙන්නේ නැහැ. මතක තියාගන්න ඕනම දෙයක් කරන්න වගේ හිතෙනවා නම් පුද්ගලයා feel like මොනවා කරන්නද කියලා ක්‍රියාව ing. ඔබට don't කියන පදේ සමග නැත යන අර්ථයට හරවන්න පුළුවන් හිතෙන්නේ නැහැ කියලා කියන්න. ප්‍රශ්න අහන්න පුළුවන් do මුලට දාලා. එහෙම නැත්නම් feel කියන එක අතීතයට අරගෙන felt කියලා දැනුණා කියලා අතීතෙන් කියන්න පුළුවන්. අංක 10. ඔයා කොහෙ ගියත් කමක් නැහැ. ඔයා මොනව කරත් කමක් නැහැ. කවුරු මට කෝල් කරත් කමක් නැහැ. අපි කීයට හම්බුණත් කමක් නැහැ. එයාලා මොනවා කිව්වත් කමක් නැහැ. කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ නැත්තම් නෝ ප්‍රශ්නයට කියනවා matter. matter කියන්නේ කාරණාව ප්‍රශ්නය. එහෙනම් no matter කියන්නේ කාර්යයක් නැහැ ප්‍රශ්නයක් නැහැ. එයාලා මොනවා කිව්වත් කමක් නැහැ. කමක් නැත්තං no matter. එයාලා මොනවා කිව්වත් මොනවනං what. මොනවද? එයාලා කියන්නේ. එයාලා නං day. කියනවනං say. No matter ප්‍රශ්නයක් නෑ. what මොනවද? එයාලා කියන්නේ. එයාලා මොනවා කිව්වත් කමක් නෑ. එහෙනම් මේ පැටර්න් එක පාවිච්චි කරලා මෙවැනි අදහස්
විශාල ප්‍රමාණයක් කියන්න පුළුවන්. ඔයා කොහේ යනවා වුණත් කමක් නැහැ. කමක් නැත්තම් no matter. ඔයා කොහේ යනවා වුණත් කොහෙද නම් where. ඔයා යනවා නම් ඔයා නම් you go. No matter ප්‍රශ්නයක් නැහැ. Where you go. ඔයා කොහෙ ගියත්. ඔයා මොනවා කරත් කමක් නැහැ. කමක් නැත්තම් no matter. ඔයා මොනවා කරත් මොනවද නම් what. ඔයා කරනවා නම් ඔයා නම් you කරනවා නම් do. No matter what you do. ඔයා මොනවා කළත් කමක් නැහැ. කවුරු කෝල් කරත් කමක් නැහැ. කමක් නැත්තම් no matter. කවුරු කෝල් කරත් කවුද නම් who කෝල් කරත් කෝල් කරනවා නම් කෝල් කරනවා මට නම් me. හැබැයි මේක අතීතයට ගෙනියන්න පුළුවන් කවුරු කෝල් කරා වුණත් කමක් නැහැ කියලා. ඕනම එකක් අතීතෙන් කියන්නත් පුළුවන්. එහෙනම් කවුරු කෝල් කරා නම් called. No matter who called me. මෙහෙම කියන්නත් පුළුවන්. අපි කීයට හම්බෙනවා වුණත් කමක් නැහැ. කමක් නැත්තම් no matter. අපි කීයට හම්බෙනවා වුණත් කීයටද කවද්ද කියලා කියන්නේ when. අපි හම්බෙනවා නම් අපි නම් we හම්බෙනවා නම් meet. No matter when we meet. අපි කීයට කවදා හම්බ වුණත් කමක් නැහැ. එනම් මෙවැනි අදහස් මේ විදිහට මේ පැටර්න් එකෙන් ඔබට ඕනම එකක් කියන්න පුළුවන්. අංක 11. අපරාධෙ මට ඊයේ පාටියට යන්නයි තිබ්බේ. අපරාධෙ ඔයාට කලින් හැරෙන්නයි තිබ්බේ. අපරාධෙ මට විභාගෙට පාඩම් කරන්නයි තිබ්බේ. අපරාධෙ ඔයාට ඇත්ත කියන්නයි තිබ්බේ. අපරාධෙ මට අද කුඩයක් ගේන්නයි තිබ්බේ. ඕනම දෙයක් අතීතයේ කරේ නෑ. නමුත් දැන් ඔබ ඒ ගැන කනගාටුවෙන් කතා කරනවා කරා නම් හොඳයි කියලා. බලන්න මට ඊයේ පාටියට යන්නයි තිබ්බේ. අපරාධේ. මුලින්ම ක්‍රියාව කරන්න ඊට පස්සේ should have සමග මොනවා කරන්නද තිබ්බේ කියලා ක්‍රියාව දාන්න past participle form එකෙන්. මට පාටියට යන්නයි තිබ්බේ. එහෙනම් ක්‍රියාව යනවා කියන්නේ go. හැබැයි ඒකේ past participle form එක දාන්න gone. I should have gone. මට යන්නයි තිබ්බේ. පාටියට turn on to. පාටිය නම් the party. I should have gone to the party. මට පාටියට යන්නයි තිබ්බේ අපරාධේ. එහෙනම් මේ ස්ට්‍රක්චර් එකට ඔබට මෙවැනි ඕන අදහසක් කියන්න පුළුවන්. මට කුඩයක් ගේන්නයි තිබ්බේ. ක්‍රියාව කරන්නේ මම should have සමග කරලා ඉන්න තිබ්බ ක්‍රියාව දාන්න. I should have ක්‍රියාව තමයි කුඩයක් ගේනවා. ගේනවා නම් අපි මෙතනදී take කියන පදේ දානවා. ඒකේ past participle form එක taken. I should have taken. කුඩයක් එකක් නම් හැබැයි කුඩේ කියන්නේ umbrella. ඒක පටන් ගන්න ස්වරාක්ෂර ශබ්දයකින් නිසා දාන්න බෑ and දාන්න. I should have taken an umbrella. ඔයාට ඇත්ත කියන්නයි තිබ්බේ. ක්‍රියාව කරන්නේ ඔයා මොනවා කරලා ඉන්නද තිබ්බේ කියලා should have සමග ක්‍රියාව දාන්න. You should have කියනවා නම් say දාන්න බෑ. ඇත්ත කියනවා කියලා කියනකොට tell කියන පදෙයි දාන්නේ. එහෙනම් you should have ක්‍රියාව තමයි tell. හැබැයි ඒකේ past participle form එක told. You should have told. ඔයාට කියන්නයි තිබ්බේ ඇත්ත නම් the truth. You should have told the truth. ඔයාට ඇත්ත කියන්නයි තිබ්බේ. ඔයාට කාර් එක විකුණන්නයි තිබ්බේ. ක්‍රියාව කරන්නේ ඔයා ඒ දේ කරලා ඉන්නයි තිබ්බේ කියලා කියන්න should have සමග අදාළ කරලා ඉන්න තිබ්බ ක්‍රියාව past participle form එකෙන් දාන්න. විකුණනවා නම් sell. ඒකේ past participle form එක sold. You should have sold. ඔයාට විකුණලා ඉන්නයි තිබ්බේ. මොනවද? කාර් එක නම් the car. You should have sold the car. ඔයාට කාර් එක විකුණන්නයි තිබ්බේ. එහෙනම් මතක තියාගන්න අතීතයේ
ඔබ කරපු නැති දෙයක් දැන් කරලා හිටියනම් හොඳයි කියලා කනගාටුවෙන් කියනකොට පුද්ගලයා should have සමග ක්‍රියාවේ past participle form එක. ක්ලාස් එක පටන් ගන්නයි හදන්නේ වහින්නයි යන්නේ මම කන්නයි හදන්නේ බස් එක පිටත් වෙන්නයි හදන්නේ ඕනම දෙයක් දැන් සිද්ධ වෙන්නයි යන්නේ කියලා ඊළඟ මොහොතේ සිද්ධ වෙනවා නම් බස් එක පිටත් වෙන්නයි යන්නේ ක්‍රියාව කරන්නේ බස් එක ද බස් ක්‍රියාව කරන්නාට අනුව ඈම්මීසා වලින් එකක් බස් එක නම් ඒක වචනයි is is කියන පදේ සමග about එහෙනම් මොනවා කරන්නද යන්නේ කියලා to කියන පදේ සමග ක්‍රියාව දාන්න පිටත් වෙනවා නම් leave එහෙනම් දැන් සිද්ධ වෙන්නයි යන්නේ කියලා ඈම්මීසා සමග about to ක්‍රියාව නමුත් අතීතයේදී යම් දෙයක් සිද්ධ වෙන්නම ගියා නමුත් උනේ නෑ කියලා කියන්න මං වැටෙන්නමයි ගියේ ඊයේ වහින්නමයි ගියේ ඒත් වැස්සේ නෑ මට නිින්ද යන්නමයි ගියේ ඒත් නිින්ද ගියේ නෑ ඔයා කෝල් කරානේ එයාලා රණ්ඩු වෙන්නමයි ගියේ ඒත් පොලිසියෙන් ආවා යම් දෙයක් කරන්නමයි ගියේ නමුත් කරේ නෑ කියලා කියන්න මෙන්න මෙහෙම බස් එක පිටත් වෙන්නමයි හැදුවේ නමුත් ඒ වෙලාවේ තමයි දැනගත්තේ ටයර් එකේ පැච් එකක් ගිහින් කියලා එහෙනම් බස් එක ක්‍රියාව කරන්නේද බස් අතීතයෙන් දාන්න was were ඊට පස්සේ about to ක්‍රියාව දාන්න පිටත් වෙන්නයි ගියේ leave එහෙනම් මතක තියාගන්න මේ වාක්‍ය දෙකම ඈම්මීසා සමග about යම් දෙයක් කරන්නයි යන්නේ ඊළඟ මොහොතේ was were සමග about අතීත දෙයක් වෙන්නමයි ගියේ නමුත් උනේ නෑ වහින්නයි යන්නේ ඊළඟ මොහොතේ සිද්ධ වෙන්නයි යන්නේ වහිනව නම් අපි it තමයි මුලට දාන්නේ ඒක වචන නිසා is it is about to ක්‍රියාව තමයි වහිනවා rain it is about to rain වහින්නයි යන්නේ හැබැයි උදේ වහින්නමයි ගියේ ඒත් වැස්සේ නෑ අන්න එහෙම කියනවා නම් it සමග was were about to it was about to it was about to rain වහින්නමයි ගියේ හැබැයි වැස්සේ නෑ හැබැයි නම් but වැස්සේ නෑ වහිනවා කියලා අපි කියන්නේ it වලින් වහිනවා නම් rain හැබැයි වැස්සේ නෑ කියලා කියන්න ඔබ ඕනම දෙයක් කරේ නැත්තම් did not දාන්න it was about to rain වහින්නමයි ගියේ but it did not rain වැස්සේ නෑ පන්තිය පටන් ගන්නයි යන්නේ ඊළඟ මොහොතේ යම් දෙයක් වෙන්න යනවා නම් ඈම්මීසා about to එහෙනම් පන්තිය තමයි ක්‍රියාව කරන්නේ පන්තිය නම් the class ඈම්මීසා about to එහෙනම් ඒක වචන නම් is about to ක්‍රියාව තමයි පටන් ගන්නවා start the class is about to start පන්තිය පටන් ගන්නයි යන්නේ පන්තිය පටන් ගන්නයි ගියේ නමුත් එක පාරටම කරන්ට් එක ගියා පන්තිය පටන් ගන්නයි ගියේ අතීතයේදී යම් දෙයක් කරන්නම හැදුවා ඒක උනේ නැත්තම් was were සමග about to එහෙනම් පන්තිය නම් the class was ඒක වචනයි about to පටන් ගන්නවා නම් start the class was about to start පන්තිය පටන් ගන්නමයි ගියේ ඒත් කරන්ට් එක ගියා ඒත් but කරන්ට් එක නම් the electricity කරන්ට් එක යනවා නම් අපි කියනවා go off කියලා හැබැයි ගියා කියලා අතීතයට දාන්න go එක went බවට පත් වෙන්න ඕනේ the class was about to start පන්තිය පටන් ගන්නයි ගියේ but නමුත් the electricity went off නමුත් කරන්ට් එක ගියා මම නිදා ගන්නයි යන්නේ ඊළඟ මොහොතේ යම් දෙයක් කරන්න යනවා නම් ඈම්මීසා about to ක්‍රියාව කරන්නේ මම සමග දාන්නේ am about to I'm about to sleep මම නිදා ගන්නයි යන්නේ හැබැයි අපි කියමු
මට නින්ද යන්නමයි ගියේ නමුත් ෆෝන් එක රින් වුණා මං ඇහැරුණා. මට නින්ද යන්නමයි ගියේ අතීතයේ යම් දෙයක් වෙන්නමයි ගියේ නම් was were about to. එහෙනම් ක්‍රියාව කරන්නේ මම I සමග දාන්නේ was. I was about to. නිදා ගන්නව නම් sleep. හැබැයි නින්ද යනවා නම් නින්දට වැටෙනවා. වැටෙනවා නම් fall. fall asleep. නිදා ගන්නව නම් sleep. නින්ද යනවා නම් fall asleep. එහෙනම් I was about to fall asleep. මට නින්ද යන්නමයි ගියේ. ඒත් ෆෝන් එක රින් වුණා. ඒත් නම් but. ෆෝන් එක රින් වුණා. but the phone රින් වෙනවා නම් රින්. හැබැයි රින් වුණා නම් රින් කියන ක්‍රියාපදය අතීතයට ගෙනියන්න ran. එනම් මතක තියාගන්න ඊළඟ මොහොතේ යම් දෙයක් කරන්නම යනවා නම් මිසා සමග about to. ඊට පස්සේ ක්‍රියාව. හැබැයි අතීත දෙයක් කරන්න ගියා නමුත් කරේ නැත්තම් was were සමග about to. අංක 13. මම මේ දොර වැහුවට ඔයාට කමක් නැද්ද? මං වගේ ප්‍රශ්නයක් ඇහුවට කමක් නැද්ද? ජනේලෙ පොඩ්ඩක් ඇරියට කමක් නැද්ද? මං වගේ පෑන පොඩ්ඩක් පාවිච්චි කරාට කමක් නැද්ද? ඕනම දෙයක් කරාට කමක් නැද්ද කියලා ආචාරශීලීව අහන්න. මෙන්න මේ ක්‍රමේ භාවිතා කරන්න. ඔයාට කමක් නැද්ද කියලා අහන්නේ. Do you mind? Do you mind කියන්නේ ඔයා මොකුත් හිතන්නේ නැද්ද? කමක් නැද්ද? මොනවා කරහොත්ද? යම් දෙයක් වුවහොත් නම් if. if කියන පදයට පසුව ඔබ මොනවා කරහොත්ද කියලා අදාළ ක්‍රියාව ලියන්න වාක්‍යකින්. Do you mind? කමක් නැද්ද? මම ජනේලෙ ඇරියොත් වුවහොත් නම් if. එහෙනම් මම ජනේලෙ අරිනවා. මම නම් I අරිනවා නම් open. ජනේලෙ නම් the window. එහෙනම් යම් දෙයක් කරාට කමක් නැද්ද? කමක් නැද්ද නම් do you mind? if කියන පදයට පසුව මොනවා කරනවද කියලා වාක්‍යකින් ලියන්න. හැබැයි මේක වඩාත් ආචාරශීලීව අහන්න. ඔබ do කියන පදේ වෙනුවට would කියන පදේ දාන්න. එහෙනම් do වෙනුවට would. හැබැයි would දැම්මට පස්සේ if තියෙන වාක්‍යයේ තියෙන ක්‍රියාව අතීත කාලෙට යන්න ඕනේ. එහෙනම් open කියන එක අතීතයට යන්න ඕනේ opened. එහෙනම් do you mind if I open the window? මං ජනේලෙ ඇරියට කමක් නැද්ද? would කියන එක දැම්මහම ඒක තවත් ආචාරශීලී වෙනවා. නමුත් if තියෙන වාක්‍යයේ ක්‍රියාව අතීත කාලෙට යන්න ඕනේ. මතක තියාගන්න. මං වගේ ප්‍රශ්නයක් ඇහුවට කමක් නැද්ද? කමක් නැද්ද නම් do you mind? මොනවා කරහොත්ද? වුවහොත් නම් if. මොනවා වුවහොත්ද? මම ප්‍රශ්නයක් ඇහුවොත් එහෙනම් මම I අහනවා නම් ask. ප්‍රශ්නයක් එකක් නම් ප්‍රශ්නේ නම් question. Do you mind? කමක් නැද්ද? If I ask a question. මං වගේ ප්‍රශ්නයක් ඇහුවට මේක වඩාත් ආචාරශීලීව අහන්න. ඔබ do වෙනුවට would කියන පදේ දානවා. would දැම්මට පස්සේ වාක්‍යයේ තියෙන ප්‍රධාන ක්‍රියාව අතීතයට යනවා. එහෙනම් ask කියන එක අතීතයට යවන්න asked. Would you mind if I asked a question? කමක් නැද්ද මම ප්‍රශ්නයක් ඇහුවට? මම දැන් ගියාට ඔයාට කමක් නැද්ද? ඔයාට කමක් නැද්ද? Do you mind? මොනවා කරහොත්ද? වුවහොත් නම් if කියන පදය. එහෙනම් මොනවා කරහොත්ද කියලා වාක්‍යකින් ලියන්න. යන මම දැන් පිටත් වුණාට මම නම් I පිටත් වෙනවා නම් leave. දැන් නම් now. Do you mind? කමක් නැද්ද? If I leave now. මං දැන් පිටත් වුණොත්. මේක වඩාත් ආචාරශීලීව අහන්න. ඔබ do කියන පදේ වෙනුවට would කියන පදේ දාන්න. එහෙනම් would you mind? හැබැයි would දැම්මහම
ඔබ වාක්‍යයේ තියෙන live කියන ක්‍රියාව අතීතයට ගෙනියන්න ඕනේ. එහෙනම් live කියන එකේ අතීත කාලය left. Would you mind if I left now? මං පිටත් වුණාට කමක් නැද්ද? මම මෙතනින් ඉඳගත්තට කමක් නැද්ද? ඔයාට කමක් නැද්ද? Do you mind? මොනවා කරහොත්ද? වුවහොත් නම් if මම මෙතනින් ඉඳගත්තොත් මම ඉඳගන්නව නම් I sit. මෙතනින් නම් here. මේක වඩාත් ආචාරශීලී වහන්න. do වෙනුවට would කියන පදේ දාන්න. එහෙනම් would. හැබැයි would දැම්මහම if තියෙන දෙවෙනි වාක්‍යයේ ක්‍රියාව අතීතයට යන්න ඕන. එහෙනම් මතක ඇතුව අතීතයට දාන්න ක්‍රියාපදේ sit කියන එකේ අතීත කාලය sat. එහෙනම් කෙනෙක්ගෙන් ආචාරශීලීව යම් දෙයක් කරාට කමක් නැද්ද කියලා අහන්න මේ පැටර්න් දෙකම ඔබට පාවිච්චි කරන්න පුළුවන්. අංක 14. මේ ගෙදර හොල්මන් තියනවා කියලායි කියන්නේ. රාජපක්ෂලා දූෂිතයි කියලායි කියන්නේ. මේ පන්සල අවුරුදු 500ක් විතර පරණයි කියලායි කියන්නේ. අලි මීයන්ට බයයි කියලායි කියන්නේ. පූසන්ට පණ 7ක් තියනවා කියලායි කියන්නේ. ඩොල්ෆින්ලා හුඟක් බුද්ධිමත් කියලායි කියන්නේ. ඕනම දෙයක් සමාජයේ පවතින මතය අනුව අන්න එහෙමයි කියන්න කියලා කියන්න. මෙන්න මේ විදිහට කියන්න. පූසන්ට පණ 7ක් තියනවා කියලායි කියන්නේ. ඔය කියලා කියනවා කියන කොටසට අපි භාවිතා කරනවා it is said. it is said කියන්නේ කියනවා. කොහොමද කියන්නේ කියලා that කියන පදේ දාලා ඔබ අදාළ වාක්‍ය ලියන්න. එහෙනම් පූසන්ට පණ 7ක් තියනවා කියලායි කියන්නේ කවුද කියන්නේ? සමාජයේ ඉන්න මිනිස්සු තමයි කියන්නේ. එහෙනම් it is said that කියන එකෙන් පස්සේ මොකක්ද කියන්නේ කියලා දාන්න. It is said that පූසන්ට නම් cats පූසෝ ඔවුන්ට තියනවා නම් කාට හරි යම් දෙයක් තියනවා නම් have has බහුවචන නිසා have cats have පණ 7ක් නම් 7 life කියලා කියනවා. හැබැයි ඒකේ බහුවචන එක lives. It is said cats have 7 lives. පූසන්ට පණ 7ක් තියනවා කියලායි කියන්නේ. එයාලා හුඟක් පෝසත් කියලායි කියන්නේ. සමාජයේ එහෙම කියනවා නම් ඔබ දාන්නේ it is said. that කියන පදෙන් පසුව මොකක්ද කියන්නේ කියලා දාන්න. It is said that එයාලා හුඟක් පෝසත්. එයාලා නම් එයාලා පෝසත් නම් they are rich. It is said that they are rich. ඩොල්ෆින්ලා හුඟක් බුද්ධිමත් කියලායි කියන්නේ. එහෙම කියලායි කියන්නේ කියන එකට it is said that කියන එකෙන් පස්සේ මොකක්ද කියන්නේ කියලා දාන්න. ඩොල්ෆින්ලා හුඟක් බුද්ධිමත්. dolphins ඒගොල්ලෝ බුද්ධිමත් නම් dolphins are very intelligent. එයාලට හෝටලයක් තියනවා කියලායි කියන්නේ. සමාජයේ එහෙම කියනවා නම් ඔබ දාන්න it is said. It is said මොනවද කියන්න කියලා that කියන පදයෙන් පස්සේ දාන්න. එයාලට හෝටලයක් තියනවා. එයාලා නම් එයාලට තියනවා නම් have. හෝටලයක් එකක් නම් හෝටලේ නම් hotel. It is said that they have a hotel. මෙවැනි අදහස් ඕන එකක්. It is said that කියන එකෙන් පස්සේ මොනවා කියලාද කියන්න කියලා සඳහන් කරන්න පුළුවන්.